පානදුර බීච් එකේ අපි ඉන්නේ. පානදුර බීච් එකේ මතක ඇති මම කලින් වීඩියෝ එකක් කරා මේ අර ගම් වතුරෙන් ගහගෙන ආපු දේවල් මිනිස්සුන්ගේ දෙවි කෑලි එහෙම තිබුණා. බීච් එක පුරාම තිබුණා. දැන් නම් හැබැයි සම්පූර්ණ බීච් එක ක්ලීන් කරලා තියෙනවා. ආයේ ගහගෙන ආපු ගතියක් පේන්නේ නැහැ. මේ මිනිස්සුන්ට ඇවිල්ලා හොඳට බලලා යන්න පුළුවන්. බීච් එකෙත් කට්ටිය ගොඩක් ඉන්නවා. මේ බීච් එකේ මේ හරිය තමයි ගොඩක්ම තිබුණේ ගහගෙන ඇවිල්ලා. එතකොට මම ඒ හරියට ගිහිල්ලා පෙන්නන්න සම්පූර්ණ ඒ හරිය මේ බීච් එක ක්ලීන් කරලා. එතකොට මේ එකක් දෙකක් මෙහෙම වගේ ඇවිල්ලා තියෙනවා. මේව නම් මේ පස්සේ ආපුවා වෙන්න ඇති. ගහගෙන ආපුවා හැබැයි අර එදා තිබුණ මේ එදා තිබුණ ගොඩාක් රොඩු ගොඩු කොහොම වගේ අස් කරලා තියෙනවා. මං අර හරියට ගිහිල්ලා පෙන්නන්නම්. එතන මුල්ලේ තමයි ගොඩාක් එකතු වෙලා තිබුණේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඕන කෙනෙක් ඇවිල්ලා පානදුර බීච් එකට ඇවිල්ලා බලන්න පුළුවන්. එන මේ හරිය තමයි ගොඩාක් අර ඒ දවස්වල ගම් වතුරත් එක්ක අර දිප්පා සුළුනාටුවත් එක්ක ආපු දේවල්. මුහුදට වැටුණු දේවල් ගහගෙන ඇවිල්ලා වෙරළ ඇවිල්ලා තිබුණා. එතකොට අපි පානදුර නගර සභාවෙනුත් ඉල්ලීම කරා. ඊට පස්සේ තව සුවේච්ඡා සංවිධාන ඒ වගේ දේ කට්ටිය එකතු වෙලා මේ බීච් එක ක්ලීන් කරා. දැන් ඊට පස්සේ ක්ලීන් කරාට පස්සේ දැන් තියෙන තත්ත්වේ මම පේන ඇති මේ. දැන් එහෙම කිසිම දෙයක් මේ බීච් එකේ නැහැ. ආපු නිකන් ඔය හැමදාම එන නෝමලි බීච් එකට එන රොඩු පොඩු වැල් කෑලි ඒ වගේ දේවල් ඇරෙන්න අර සුළි කුඩාටුවෙන් ගහගෙන ගිය කිසි දෙයක් දැන් මේකේ නැහැ. ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ. අපි මේකට පානදුර නගර සභාවට ස්තුති කරන්න ඕනේ. කොහොම ඉක්මනට මේ බීච් එක ක්ලීන් කරලා දුන්නට. මේ බීච් එක බොහොම විශාල ප්‍රදේශයක්. සාමාන්‍ය කිලෝමීටර් 2ක් 3ක් ඇවිදිනවා නම් ඇවිදගෙන යන්න පුළුවන්. ඒ වගේ ලොකු බීච් එකක්. එතකොට ගොඩාක් මිනිස්සු එනවා වීකෙන්ඩ්ස් වලට. එතකොට නිවාඩු දවස් වලට මේ බීච් එකේ ඇවිල්ලා එන්ජොයි කරන්න. එතකොට ඒ වගේ බීච් එකක් අපරාධය අර වගේ විනාශ වෙලා තියෙන්නේ. මම ඒ පාසිකුඩා පැත්තේ ගිය වෙලේ මම දැක්ක ඒකේ නම් ඒ පාසිකුඩා බීච් එක නම් සම්පූර්ණම මේ ඒ තියෙන හොටෙල්ස් වලින් ක්ලීන් කරලා තිබුණා. හැබැයි පානදුර බීච් එකේ එහෙම හොටෙල්ස් මොකවත් නැහැ. මේක එහෙම සංචාරකයෝ ගොඩාක් එන බීච් එකක් නෙමෙයි. මේකට ගොඩාක් එන්නේ දේශීය සංචාරකයෝ. එතකොට දේශීය ඒක නිසා මං හිතන්නේ ඒ දවස්වල පොඩ්ඩක් මේක ක්ලීන් කරන්න පරක් වෙන්න සහ ඇත්තටම දිත්තා සුරිකුණාටුව ඇවිල්ලත් සති දෙකකින් විතර වගේ මම පළවෙනි වීඩියෝ එක කරේ. එතකොට ඉතින් ඒ රටේ තිබුණ තත්ත්වයේ ඔක්කොම එක්ක මේවා ක්ලීන් කරනවට වඩා ගොඩක් දේවල් තිබුණානේ. දැන් ඉතින් ඒ ඔක්කොම නෝමල් වෙලා දැන් අර කලින් තිබුණා වගේම ලස්සන බීච් එකක් අපිට තියෙනවා. ඔයගොල්ලෝ ඇවිල්ලා නැත්නම් ඇවිල්ලා බලන්න පානදුර බීච් එකට හරිම ලස්සනයි. සහ මේක හැබැයි මෙහෙමයි නාන්න ටිකක් අමාරුයි. ටිකද මේකේ දරුණුයි කියන්නේ මේ දරුණු රැල්ලක් එනවා හැම කාලෙම වගේ ටිකක් රැලි තදයි. හැබැයි සමහරු නානවා. මේකේ ගහගෙන ගිය අවස්ථාවක් තියෙනවා ටිකක් එහෙම අර මේ ඔය අනිත් පාසි කුඩා ඒ වගේ පැතිවල වගේ මුහුද මැද්දටම යන්න අමාරුයි. සහ ගල්පර තියෙනවා ගොඩක්. මේ තාම පේන්නේ නැහැ. හැබැයි ගල්පර තියෙනවා. මම අර එක තැනක් පෙන්නන්නම් ගල්පරයක් තියෙන මේ දන්නේ බලමු කරලා. එතන පේනවා ඇති මේ ගල්පරයක් තියෙනවා.
ඒතකොට මේ ඔය මුහුදේ උඩට අවිලා තියෙන්නේ. දැන් මේ වඩදී අවස්ථාව හින්දා තමයි මේ වාදී අවස්ථාවේදී අඩු වුණාට පස්සේ තව ගල්පැර පේන්න තියෙනවා. ඒ නිසා මේකේ අර අතරත් ගල්පැරයක් තියෙනවා. නැත්නම් මෙතන මේ රැල්ලට වැහිලා තියෙන්නේ. රැල්ලට වැහෙනවා. ඒ නිසා ඇත්තටම ටිකක් මේකේ නාන එක නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න අමාරුයි. ලයිෆ් ගාඩ්ලාත් ඉන්නවා මේ හරියට නැහැ. තව එහාට වෙන්න ඉන්න බීච් එක මැද හරියට වැඩි වෙන්නේ. ඉතින් මේ මෙතන කියනවා මේ පොල්ගොඩ ගඟ පොල්ගොඩ ජලාශයෙන් එළියට වතුර වැටෙන තැන. එතන තමයි මේ ගල් දාලා මෙතන හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝත් ඇවිල්ලා බලන්න කොහොම ලස්සන වෙරළක් මේක. මේ තියෙන්නේ බොල්ගොඩ ජලාශය මුහුදට වැටෙන තැන. මේ අර පාලමක් වගේ පේන්නේ කෝච්චි පාලම. කෝච්චි යන පාලම. එතකොට මෙන්න මෙතනින් එහෙම ගිහිල්ලා ඉතින් පේනවා ඇති බොල්ගොඩ ජලාශය. මොකටද මුහුදට වැටෙන එක තැනක් වගේ. මේ පැත්තට තියෙන්නේ පාන්දුර බීච් එක. මෙතනින් කට්ටිය මාළු අල්ලනවා කරනවා. මෙතන මේ කලපුව වගේ පොඩි කෑල්ලක් නිසා ඉස්සෝ කොමිරිස්සෝ ඒ වගේ කලපු මාළු ඇති. මං කලින් පෙන්නුවේ මෙතන මේ බැම්ම තමයි අර දිය කඩනේ වගේ තියෙන්නේ. මේ පැත්තෙනුත් ගල් දාලා තියෙනවා. එතකොට මෙතනින් තමයි වතුර උඩට වැටෙන්නේ. අර පාලම යටින් ඇවිල්ලා මේ වතුර මෙතනින් උඩට වැටෙනවා. මුල වුණත් මේකේ මේ පිටුවරේක දාන්න බොල්ගොඩ තනිකරම මේ ජලාශයක් ජලාශ පද්ධතියක් තියෙනවා. පැති දෙකකින් මුහුදට කනෙක්ට් වෙනවා. මේක එක පැත්තක්. අනිත් පැත්ත කළුතර පැත්තෙන් තමයි එළියට වැටෙන්න තියෙන්නේ. මම ඒක මැප් එකකින් පෙන්නන්නම්. මම Google මැප් එකෙන් පෙන්නන්නම් බොල්ගොඩ ජලාශ පද්ධතිය තියෙන විදිහ. මේ තියෙන්නේ බොල්ගොඩ ජලාශ පද්ධතිය. එතකොට මෙන්න මේ පැත්ත වාද්දුව පැත්තට යන්නේ. එතකොට මෙන්න මේ කොටස පානදුර පැත්තට. එතකොට මේ මුළු මෙච්චර විශාල ප්‍රදේශයක බොල්ගොඩ ජලාශ පද්ධතිය විසිරීලා තියෙනවා. මම මේක පොඩ්ඩක් Google මැප් එකෙන් පෙන්නන්නේ. මම zoom කරලා පෙන්නන්නම්. අර මම හිටපු පානදුර වෙරළ තීරය තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පේන්නේ. එතකොට අර වෙරළට ගොඩ ගහගෙන ඇවිල්ලා වෙරළ විනාශ වෙලා තිබෙන මෙන්න මේ කොටසේ මෙතන කිලෝමීටරයක් විතර ප්‍රදේශයක තිබුණා. අනිත් තැන්වල තියෙන්නේ. හැබැයි මම ගිහිල්ලා බැලුවේ ටික. එතකොට මම අර ඔයගොල්ලන්ට පෙන්නුවේ කෝච්චි යන පාර. මේ තියෙන්නේ කෝච්චි යන පාලම. මෙහෙට ගියාම මෙන්න මේ හරියෙන් පානදුර ස්ටේෂන් එක බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තමයි මම කලින් හිටියේ. ඉඳලා ඔයගොල්ලන්ට පෙන්නුවේ බොල්ගොඩ ජලාශ පද්ධතිය මුහුදට වැටෙන තැනක් කියලා. මෙතනින් මුහුදට වැටෙනවා. මෙතන මේ ගල් වැටියක් හදලා වෙරළ රැල්ල නිසා කාදනය නවත්තන්න උත්සාහ කරලා තියෙනවා. මෙතන මෙන්න මේ හරියේ තමයි මම අර කලින් පෙන්නුවේ. එතකොට මෙන්න මෙතන ඉඳගෙන. එතකොට මෙතනින් තමයි මේ ජලාශ පද්ධතිය මුහුදට වැටෙන එක තැනක්. අනිත් තැන පෙන්නුවොත් අනිත් තැන තියෙන්නේ මෙන්න මෙතනින්. මෙතන
මෙහෙමයි මෙතන වෙන්නේ වතුර වැඩි වෙලාවට මෙතනින් මුහුදට මේ පිරීලා තියෙන්නේ. හැබැයි වතුර වැඩි වෙලාවට මෙතනින් මෙතන උඩින් මුහුදට වතුර ගලාගෙන යනවා. ඒකට මෙතනත් ඔයගොල්ලන්ට පේනවා ඇති පාලම් දෙකක් තියෙනවා. මේ කෝච්චි යන පාලම් දෙකක් තියෙනවා. ඒත් එක්කම බැලුවහම මේ පැත්තට මෙතන තියෙනවා ටිකක් විශාල ජලාශයක්. එතකොට ඒවා මේ පාරකින් කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ බණ්ඩාරගම මේ ගැලණිගම ඇත්තටම මෙන්න මේ හරිය බණ්ඩාරගම තියෙන්නේ මේ ගැලණිගම. එතකොට මෙතන අර තුම්බෝදිය කිට්ටුව තියෙන පාලම. ඒ පාලම යටින් යන ගඟත් මේ බොල්ගොඩ ජලාශ පද්ධතියේම කොටසක්. ඒත් එක්කම බැලුවහම මෙහෙම මේ වටේටම ගිහිල්ලා මෙතනත් තියෙන විශාල ජලාශයක්. මේකේ දූපතුත් තියෙනවා. එතකොට මෙතන තමයි අර මම කලින් පෙන්නපු තැන සහ මේක තමයි අර මම කියපු විශාල පානදුර බීච් එක.